පොඩක් බලමු ෆේස්බුක් පැත්තට ගිහිල්ලා. මිස් වර්ල්ඩ් කියන පෝස්ට් තියෙනවා. ඊළඟට තව මොකක්ද එකක් තියෙනවා. බලමු වෙලාව. වෙලාව 12යි කියලා හිතාගන්න. මට ඒ වෙලාවේ ෂොට් එක ගන්න බැරි වුණා. ඔරලෝසුවේ කටු කරකවලා වෙලාව 12යි කියලා හිතාගන්න. එයා බලනකොට වෙලාව 12යි. වෙලාව 12යි. අනේ මගේ 29 වෙනි උපන්දිනේ උදා වුණා. බලමු කවුරු හරි විශ් කළාද කියලා. Happy birthday මගේ මැනික. ඔයාගේ 29 වෙනි උපන්දිනේට මගෙන් උණුසුම් සුබ පැතුම්. ආදරේ පැලෙන්න. හાર્ට් එකක්. අනේ හරියටම 12ට විශ් කළා. මගේ පළවෙනි Facebook විශ් එක. අනේ බබා මේක තමයි මගේ පළවෙනි Facebook විශ් එක. ඔයාට තමයි මුලින්ම මාව මතක් වුණේ. හાર્ට් එකක්. මම හරියට පින් කරලා තියෙනවා ඔයා වගේ කෙනෙක්ගෙන් ආදරයක් ලබන්න. Love you so much. ඒ බබා යූලියන්නේ YOU එක ටක් ගාලා හදන කවුරුයි දකි. වෙලාවට කිව්වේ. ඒ ලුෂාගේ කමෙන්ට් එක දැක්කද? YouTube are very lucky lu. හොඳ එකයි. පේනවනේ. මෙහෙම තමයි ඉතින් ලංකාවේ බහුතරයක් බැඳපු කපල්. ඉතින් සානකයි කසුනේ කියන්නේත් ළඟදී බැඳපු කපල් එකක්. ඒ දෙන්න හරියටම කියනවා නම් බැඳේ ගිය සතියේ. ඔය තියෙන්නේ වෙඩින් ෆොටෝ. හරි ලස්සනයිනේ. ඉතින් මේ කියන්නේ යන සිද්ධිය සිද්ධ වුණේ කසුනිගේ 29 වෙනි බර්ත්ඩේ එක දවසේ. ඔව් ඒ කියන්නේ අද. දෙන්න Facebook එකෙන් විශ් කරලා ඉවර වෙලා නිදාගත්තා. පහුවෙනිද එළි වුණාලු. අහන්නකෝ අපි ගෙදර වැඩ ටික කරගන්නත් කවුරු හරි ගමු. මට එහෙම ලොකුවට යන්නත් බෑ. ඔයා දන්නවනේ. මට දවස් දෙකක් දෙන්නකෝ. මේ දවස් දෙකේ පොඩ්ඩක් ෂේප් එකේ කමු. අපිට අද පොල් සම්බෝලයක් හදලා ගත්තා නම් පාන් ටිකක් කපලා කන්න පුළුවන්. මම ඔයාලට සපෝට් එකක් දෙන්නම්. අනේ ලොකු දෙයක් බබා. හස්බන්ඩ් වුණාම වයිෆ්ට හැම දෙයකටම උදව් කරන්න එපා. එහෙනම් ඔයා පොල් සම්බෝලේ හදලා ගන්නවද? මම පාන් ටික කපලා ගන්නම්. ඈ? හෙලෝ සානක මම චන්ද්‍රපාල කතා කරන්නේ. හෙලෝ මචං මොකෝ මේ පාන්දර? අනේ මචං වැඩ කටයුතු ඔක්කොම ඊයේ තමයි ඉවරුනේ. උඹේ වෙඩින් එකට එන්න බැරි වෙච්ච හින්දා මචං මම පාන්දරම පිටත් වුණා. මම මේ උඹලා ගෙදර ඇවිල්ලා යන්නේ නැහැදුවේ. ඒකට කමක් නෑ. ඒකට කමක් නෑ. ඔබ මේ පැත්තේ යනවා අනිවාර්යෙන් කැම ටිකක් කාලා යනවා නේ. අපෝ පොකකා ඉන්න බෑ මචං. මේ මම කාපු ගමන් එන්නේ. පැය භාගයක් ඇති ගෙදර යනවා. මේ උඹලා දෙන්නම ගෙදර ඉන්නවනේ නේ. වරෙන්කෝ. අපි ගෙදරින් වරෙන්. හරි මචං එළ මම දැන් එනවා. එල මචං එල. මේ චන්ද්‍රපාලේකට මම ඉවත් දාගෙන ඉන්න මේ ළඟ. චන්ද්‍රපාලයා. වරෙන්. ඔයාටත් තියෙනවා අන්නද? ඔයාලට මේව හදන්න පුළුවන් කියලා මොකද දන්නේ නැහැ. කාලම් බලන්න කරස. අඩෝ උඹට පෑන් කේකුයි. මේ අපේ ඊට මං එච්චර හොඳට උයන්න බෑ මේ. ඔකට කාලා රහයි කියන්නේ. එකක් බබුණානේ. කම්මනේ. හොදලා කාපා. රසයිද? උඳු වඩේ එක නම් මරු. පොඩි පැහි ගහපොත් තිබ්බ හැබැයි. උඳු වඩේ? බබා මොකද උනේ? ඒ උණුදු වඩේ නෙවෙයි යන්නේ ඩෝනට්ස්. ඈ? චන්ද්‍රපාලේන විහිළුකාරය ඔය විහිළුවක් කනේ කරේ පිස්සුද? මේ ඩෝනට්ස් තමයි. යන් මේ අරු දැන් නෑ නේ වෙඩින් කරත් දෙන්න බෑ වෙල් අපි යන් චන්ද්‍රපාල යකොතෝ ගම කාලා මේක ඩෝනට්ස්ලු. ඩෝනට්? දැන් ඉතින් ආවට පස්සේ ඔය පෑන් කේක් එකවත් රහයි කියපො. අනේ සමාවෙන්න මගේ අතින් වැරදි දෙයක් කියුණා නම් කොහොම හරි මේ පෑන් කේක් එක නම් පට්ට රහයියා කඩේ ක්වොලිටි එකටම තියෙනවා. රහයි.
ඊ පාර මොකද්ද මං උනේ? ඊ පාර මොකද බබා? ඒ පෑන්කේක්ස් නෙවෙයි යන්නේ. එහෙනම් රෝල්ස්. ඈ? රෝල්ස් තමයි චන්ද්‍රපාල විහිළු කරන්නේ මම කිව්වේ නේ ඔයාට ඔයාට මේ පිස්සුනේ රෝල්ස් වල කවලා කිව්වේ. එන්න චන්ද්‍රපාල तो वाला भाई मगे खसादे खडන්න දාරි යකෝ ඒ රෝස් ඔබ ඵලයන් ගැන මෙතන මේකට යනවා කියලා මේ රෝස් මේ චන්ද්‍රපාල යනවලු බබා මම ගිහින් එන්න तो ඵලයන් අර යකා අතහෙදුයි මං ඒ මනුස්සර බොන්නගෙන ආපු සුප් එක එන්නේ. Acabou. බඩත් ගිනියනේ. ඔයා පොල් සම්බල් හදනකොට කොට හැදුවෙත් නෑ. මං යනවා පොල් සම්බල් හදනවා එහෙනම් පාන් කපන්න. ඔයා පාන් කපන්න මම පොල් සම්බල් හදන්න ඔයා පාන් කපනවා මම තමයි පොල් සම්බල් හදන්නේ